අද මම කතා කරන්න යන්නේ හස්ල් කිරීම නැත්තම් ව්‍යවසායකත්වය කියන මාතෘකාව ගැන. මොකද්ද මේ හස්ලින් කියන්නේ? අපි වෙළඳපොලේ දැක්කම යම් ඉල්ලුමක්. ඒකට කෙටි කාලින මූල්‍ය වටිනාකමක් ලබා ගන්න කරන ව්‍යාපාරයක් තමයි අපි මේ හස්ලින් කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් කොරෝනා කාලේ මාස්ක් විකිණීම, සැනිටයිසර් විකිණීම. ඒකෙන් ලොකු ප්‍රතිලාභයක් ලබා ගත්ත විශාල පිරිසක් හිටියා. මොකද ඒ අවස්ථාවේදී ලොකු ඉල්ලුමක් තිබ්බා. ඒකට අවශ්‍ය ප්‍රොඩක්ට් එකක් තිබ්බා. ඒක වෙළඳපොලට ලබා දීලා හොඳ මුදලක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේක හස්ල් කිරීමක්. මොකද දිගු කාලීන අරමුණක් ඇතුව යන ගමනක් නෙවෙයි. ඒ අවස්ථාවේ වෙළඳපොලේ ඉල්ලුමකට ක්‍රියා කිරීම තමයි මේ අපි හස්ලින් කියලා කියන්නේ. වෙළඳපොලේ තියෙන ගැටලුව පාරිභෝගික පිරිසක් බලාපොරොත්තු වෙන විසඳුමකට වටිනාකමක් ලබා දෙන ව්‍යාපාරයක් කිරීම තමයි ව්‍යවසායකත්වය. හස්ල් කිරීම හොඳද ව්‍යවසායකත්වය හොඳද? හස්ල් කිරීම කෙටි කාලීන. හැබැයි ලොකු ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. ව්‍යවසායකත්වය දීර්ඝ කාලීන. ඒක ෆේල් වෙන්නත් පුළුවන්. මේ දෙකම ගත්තොත් දීර්ඝ කාලීන සාර්ථකත්වයක් කරා යන ගමනකට වැදගත් වන්නේ ව්‍යවසායකත්වය. ඒ නිසා අපිට පුළුවන් සමහරට හස්ල් කරලා එක්ස්පීරියන්ස් එක තියෙනවා. විශේෂයෙන් හස්ල් කරපු කෙනෙක් දන්නවා සෝෂල් මීඩියා හරහා මාකටිං කරන්නේ කොහොමද කියලා. හරි පාරිභෝගිකයා හොයාගන්නේ කොහොමද කියන එක. කොහොමද මූල්‍ය දැනුම හසුරන්නේ? මෙන්න මේ අත්දැකීම් ටික අරගෙන ව්‍යවසායකත්වයට යොමු කළොත් ඔබට පුළුවන් දිගු කාලීන සාර්ථකත්වය කරා යන ගමනකට අලුත් දෙයක් කරගෙන ව්‍යාපාරයක් ගොඩනගන්න.